අපි හැමෝම ස්ටොක් ෆොටෝග්‍රැෆි කරන්නේ යම්කිසි අමතර ආදායමක් හොයාගන්නනේ. අපි උදාහරණයකට ගමුකෝ Adobe Stock එක. Adobe Stock එකේ පළවෙනි 14 10 ඕනේ නැහැ 14 රෑන්ක් වෙන්න නම් අපිට ඇසෙට් කීයක් විතර තියෙන්න ඕනේද? 10000ක් 50000ක් ලක්ෂයක් ගොඩක් අය හිතන් ඉන්නේ මහා ලොකු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අඩුම තරමේ ලක්ෂයක්වත් තියෙන්න ඕනේ. 10000ක්වත් තියෙන්න ඕනේ කියලා. ඔයත් එක විශ්වාස කරා නම් ඇත්තටම ස්ටොක් ෆොටෝග්‍රැෆි ගැන මෙච්චර කාලයකට ඔයා හිතන් හිටපු ලොකුම බොරුව තමයි මේක. Adobe Stock එකේ 140ක් විතර best selling contributors ලගේ ඇත්තටම portfolio එකේ තියෙන්නේ assets 10000ටත් අඩුවේ. ඇත්තටම කිව්වොත් 2000ටත් අඩුවෙන් ගොඩක් අයගේ. එහෙනම් මෙච්චර asset පොඩි ගාණක් තියාගෙන මේගොල්ලෝ කොහොමද top ranking වලට යන්නේ? අපි කොහොමද අපේ sales Adobe Stock එකේ වැඩි කරගන්නේ? එතකොට අපි කොහොමද අපේ weekly rank එක වැඩි කරගන්නේ? අන්න ඒක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් 2026 දී ස්ටොක් ෆොටෝග්‍රැෆි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කරන හැමෝම මැක්‍රෝබඩිගේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න. Adobe Stock එකේ රෑන්ක් වෙන එක තීරණය කරගන්න. එහෙම නැත්නම් අපේ සේල්ස් වැඩි කරගන්න විදිය තේරුම් ගන්න නම් අපිට ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ ඇල්ගොරිතම් එක තේරුම් ගන්න වෙනවා. අපිට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි Adobe Stock එකකින් buy කරන්න සර්ච් කරනවා නම් සර්ච් කරද්දී ඔයාලට පෙන්නන්නේ most popular and most relevant videos photos ටික. හැබැයි ඒක ඔප්ෂන් එකක් තියෙනවා අපිට අවශ්‍ය නම් පුළුවන් most download ඒවා ටික බලා ගන්න. එහෙම නැත්නම් most recent ඒවා ටික බලා ගන්න. එතකොට දැන් මම මෙතනදී කියවනේ most popular ඒවා මුලින් පෙන්නනවා කියලා. එතකොට මේ popularity එක depend වෙන සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි recent sale ගන්න. ඒ කියන්නේ ඔයා යම් කිසි ෆොටෝ එකක් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒක ඇක්සෙප්ට් වුණාට පස්සේ මේ ළඟකදී කොච්චර ප්‍රමාණයක් එක විකිනලා තියෙනවද? කී දෙනෙක් මේක බයි කරලා තියෙනවද? ඊළඟට තව කාරණයක් තමයි බයර්ස් ලගේ එන්ගේජ්මන්ට් එක. ඒ කියන්නේ ඔයා දාපු ඇසෙට් එක කී දෙනෙක් එයාලගේ ෆේවරිට් විදිහට දාගෙන තියෙනවද? එහෙම නැත්නම් සේව් කරලා තියෙනවද? පස්සේ බයි කරගන්න හිතාගෙන එහෙම දාගෙන තියෙනවද? ඒ විදිහට සේව් කරගෙන තියෙනවද කියන එක. දැන් මේ විදිහට පොපියුලර් වෙන්න නම් ඉස්සෙල්ලා මේක විසිබල් වෙන්න එපා. ඒ කියන්නේ කට්ටියට පේන්න පටන් ගන්න ඕනේ. මෙන්න මේ විසිබිලිටි එක ඩිපෙන්ඩ් වෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාලගේ metadata relevance එක. ඒ කියන්නේ ඔයා දාන title, keywords හරියට relevant වෙන්න ඕනේ ඔයා දාලා තියෙන ෆොටෝ එකට, වීඩියෝ එකට. එතකොට තමයි visibility එක වැඩි වෙන්නේ. තව කාරණයක් තමයි season එකට ගැලපෙනවද කියන එක. winter වෙන්න පුළුවන්, spring වෙන්න පුළුවන්, summer වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ Christmas ඒ වගේ එක එක ප්‍රධාන කාල සීමා තියෙනවානේ. එතකොට ඔයා ඒ කාල සීමාවට ගැලපෙන content මොනවා හරි දාලා තිබ්බොත් ඒ season එකේ වැඩිපුර sell වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි ඒ season එක ඉවර වුණාට පස්සේ ඒ content එකේ තියෙන sell rate එක අඩු වෙනවා. ආයි ඊළඟ අවුරුද්දේ season එකේ තමයි ආයි ඔයාට ඒවා sell කරගන්න වෙන්නේ. ඊළඟට ඔයාගේ විසිබිලිටි එක ඩිපෙන්ඩ් වෙනවා ඔයා රීසන්ට්ලි කොච්චර ප්‍රමාණයක් අප්ලෝඩ් කරලා තියෙනවද කියන එක මත. කියන්නේ ඔයා ඇක්ටිව්ද නැද්ද කියන එක මත. හොඳම උදාහරණයකට ගත්තොත් මේ මැක්‍රෝබඩි YouTube එකට වීඩියෝස් දානවා වගේ ඔයා ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සි එකකට ෆොටෝස් දාන්න ගියොත් වීඩියෝස් දාන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ. හරි මේ ටික සමහරවිට ඔයගොල්ලෝ දැනටමත් දන්නව ඇතිනේ. දන්න දේවල් විතරක් කියන්නේ නොදන්න දේවල් කියන්නකෝ. දැන් ඒ ටික තමයි කරන්න යන්නේ. හරි ඔයාලා ඔයාගේ Adobe Stock එකේ contributor account එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා අර weekly rank එකක් ඔයාලට පෙන්නනවා. ඔයාගේ weekly rank එක 40000ට අඩු නම් ඔයාට ඒක පෙන්නනවා. මේ contributor rank එක depend වෙනවා ඔයාගේ recent sale ගානයි ඒ වගේම assets වල age එකයි මත. recent sale ගාන කිව්වම තේරෙනවනේ මොකද්ද මේ asset age එක කියලා කියන්නේ. assets වල age එකක් කියලා කියන්නේ ඔයා මොනවා හරි ෆොටෝ එකක්, වීඩියෝ එකක්, vector art එකක් අප්ලෝඩ් කරලා ඒක accept වෙච්ච දවසේ ඉඳලා ගන්න දිනේ. උදාහරණයකට ඔයා වීඩියෝ එකක් දානවා. ඒක accept උනේ ඊයේ කියලා හිතමුකෝ. එතකොට ඒක fresh asset එකක්. ඊළඟට ඔයා ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒක accept වෙලා දැන් මාස 8ක් විතර වෙනවා. එහෙනම් ඒක old asset එකක්. මෙතනදී ඔයා content එක upload කරලා accept වෙන්න කොච්චර කාලයක් ගත වුණාද කියන එක මේ freshness එකට බලපාන්නේ නැහැ. accept වෙච්ච දවසේ ඉඳලා තමයි freshness එක count වෙන්නේ. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ මේක හරියටම හරිද වැරදිද කියලා දන්නේ නැහැ. ගොඩක් අය කියන දෙයක් තමයි අපි Adobe Stock එකට assets මොනවා හරි videos photos මොනවා හරි upload කරලා ඒක කොහෙ තියෙනවා submit කරන්නේ නැහැ. මාසයකට විතර පස්සේ හිතනවා මේකට metadata ටිකක් දාලා upload කරන්න කියලා. එහෙම upload කරාම මේක අර fresh content එකක් විදිහට අර පළවෙනි search එකේ පෙන්වන්නේ නැහැයි කියලා ගොඩක් අය කියනවා.
මම හරිද වැරදිද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි ගොඩක් දුරට වෙන්න පුළුවන්. Adobe Stock නෙවෙයි සෙජ් කරන කෙනෙක් නම් ඔයා හොඳටම දන්නවා මෙන්න මේ කියන කතාව සෙජ් එකට නම් හරියටම වළංගු වෙනවා. ඒක අපි අප්ලෝඩ් කරලා ගොඩ කාලයක් තියාගෙන ඉඳලා metadata දාලා සබ්මිට් කරොත් එහෙම ඒක අර recent content වල පෙන්වන්නේ නැහැ. මෙන්න මේක මේ විදිහටම Adobe Stock එකේ තියෙනවා කියලා තමයි කියන්නේ. මේක ඇත්තටම මතයක් නිල වශයෙන් කොහෙවත් කියලා නැහැ. හරි. මේ විදිහට fresh content එකකට හොද Adobe Stock එකෙන් කරන්නේ මෙයාලට temporarily visibility එකක් ලබා දෙනවා. කියන්නේ content එක boost කරනවා. මේ බූස්ට් කරන එකෙන් ඒගොල්ලන්ට හම්බෙන වාසි දෙකක් තියෙනවා. ෆීඩ් එක රිෆ්‍රෙෂ් වෙනවා, අලුත් කන්ටෙන්ට් වලින් මේක පිරෙන්න ගන්නවා. ඊළඟට ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මිනිස්සු මොනවටද කැමති, මොන වගේ දේවල්ද ඩවුන්ලෝඩ් කරන්නේ, මොන වගේ ඉන්ට්‍රස්ට් එකක්ද මේගොල්ලන්ගේ බයස්ලට තියෙන්නේ කියලා. මොහරි මේ ටෙම්පරරි විසිබිලිටි එක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දෙනවා දවස් 30ක වගේ කාලයක්. මේ කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. මොකද ඇල්ගොරිතම්ස් සැරේට වෙනස් වෙනවානේ. සාමාන්‍යයෙන් සලකන්නේ දවස් 30ක් විතර කියලා. එතකොට මේ කාලය ඇතුළත ඒගොල්ලොම ඔයාගේ කන්ටෙන්ට් එක බයර්ස්ලට පෙන්වන්න පටන් ගන්නවා. මේ පෙන්වන ගමන් ඒගොල්ලෝ බලනවා කොච්චර ප්‍රමාණයක් ඔයාගේ ඇසෙට් එක බයර්ස්ලා ඩවුන්ලෝඩ් කරනවද, කොච්චර ප්‍රමාණයක් සේව් කරනවද, කොච්චර දෙනෙක් ක්ලික් කරලා බලනවද කියලා. ඉතින් අපි මේ ෆේස් එකට කියනවා ඩිස්කවරි ෆේස් එක කියලා. ඊළඟට යනවා ෆේස් 2 වලට. මේක මාසයක් මාස 3ක් විතර තියෙනවා. මෙතනදී ඔයාගේ ඇසෙට් එක කොච්චර ඩවුන්ලෝඩ් වෙනවද, සේව් කර ගන්නවද, ඒ වගේම ඔයාගේ කන්ට්‍රිබියුටර් රෑන්ක් එක කොහොමද, අඩුද වැඩිද, අන්න ඒ හැම එකක්ම මත ඔයාගේ ඇසෙට් එකට හම්බ වෙන රෑන්ක් එකක් මෙතනදී. ඔයා මේ ෆේස් 2 එක සවයි වුණාම ඔයා යනවා ෆේස් 3 එකට. මේක මාස 6ක් විතර කාලයක් පවතිනවා. මේකට ඇතුල් වෙලා ඔයාගේ ඇසෙට් එකක් රෑන්ක් වෙනවා කියලා කියන්නේ ඒක ලොන්గ్ ටේල් එකක්. එහෙම නැත්නම් එවර්ග්‍රීන් කන්ටෙන්ට් එකක්. මේ වගේ කන්ටෙන්ට් වල සේල් රේට් එක සීසන් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඔයාට හැමදාම වගේ හැම කාලෙටම වගේ සේල්ස් එකක් දෙකක් මේකේ වෙනවා. ඔයා මික්ස් ප්‍රොෆයිල් එක ගන්න කරන්නේ විශේෂයෙන්ම මේ වගේ එවර්ග්‍රීන් කන්ටෙන්ට් එකක් තියෙන එක සීසන් එකකදී සීසනල් කන්ටෙන්ට් ඩ්‍රොප් වුණොත් සර්වයිව් වෙන්න මාර විදිහට වැදගත් වෙනවා. එතකොට ඔය බිස්නස් කන්ටෙන්ට්, ලයිෆ් ස්ටයිල් ඒවා, ඒ වගේම ටෙක්නොලොජි, මෙන්ටල් හෙල්ත්, හෙල්ත් කෙයා ඔය හැම එකකම කන්ටෙන්ට් වැටෙන්නේ මේ එවර්ග්‍රීන් යටතට. එතකොට ඔයාගේ කන්ට්‍රිබියුටර් රෑන්ක් එක, වීක්ලි කන්ට්‍රිබියුටර් රෑන්ක් එක උඩක තියෙනවා නම්, උඩ ලෙවල් එකේ තියෙනවා නම්, টොප් ලෙවල් එකේ තියෙනවා නම් ඔයා අලුත් ඇසෙට් එකක් දාද්දි ඔයාට විසිබිලිටි එක ලොකුවට වැඩි වෙනවා. හැබැයි ඔයාගේ රෑන්ක් එක පොඩ්ඩක් අඩුයි නම් ඔයාගේ විසිබිලිටි එක, ඔයා ෆ්‍රෙෂ් කන්ටෙන්ට් දැම්මට ඔයාගේ විසිබිලිටි එක පොඩ්ඩක් අඩුයි අනිත් අයට වඩා. නිව් ඇසෙට් පැත්තකින් තියලා ඕල්ඩ් ඇසෙට් එකක් වුණත් එවර්ග්‍රීන් කන්ටෙන්ට් එකක් නම් ඒකේ විසිබිලිටි එක දිගටම තියෙනවා. එතකොට මේ කන්ට්‍රිබියුටර් රෑන්ක් එක උඩ ලෙවල් එක තියාගන්න මේ කරුණ වලට අමතරව ඔයා නිතරම අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ ඇක්සෙප්ට් රේට් එක වැඩි වෙන්න ඕනේ රිජෙක්ෂන් රේට් එකට වඩා. අඩුම තරමේ 50 වලට වඩාවත් වැඩි වෙන්න ඕනේ ඇක්සෙප්ට් වෙන රේට් එක. ඒ නිසා අප්ලෝඩ් කරද්දී ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එක ගැන වඩා සැලකිලිමත් වෙන්න. අපි මික්ස් පෝර්ට්ෆෝලියෝ එකක් නම් තියාගෙන ඉන්නේ. අපි කියන්නේ 70% විතර එවර්ග්‍රීන් කන්ටෙන්ට් සහ 30% විතර දාන්න මේ ට්‍රෙන්ඩින් සීසනල් කන්ටෙන්ට් කියලා. එතකොට එවර්ග්‍රීන් කන්ටෙන්ට් දාපුවාම ඒකේ සාමාන්‍යයෙන් ස්ලෝ ඩවුන්ලෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර වගේ ට්‍රෙන්ඩ් වෙලා මහා ලොකු එක ප්‍රමාණයක් දවසකට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඒක කාලයකට විශේෂයෙන් එහෙම ලොකු ගාණක් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. හැබැයි හැමදාම වගේ හැම මාසෙම වගේ ඔයාලට ඩවුන්ලෝඩ් කිහිපයක් තියෙනවා. එවර්ග්‍රීන් ඇසෙට්ස් කිහිපයක් තිබුණොත් එහෙම. ඒ කියන්නේ හරියට එවර්ග්‍රීන් කන්ටෙන්ට් එක අපේ සැලරි එක වගේ. හරිද? හැමදාම මාසෙන් මාසෙට හම්බ වෙනවා. හැබැයි අපි කැමතිනේ මාස සැලරි එක ගන්න ගමන්ම ලොටරි එකක් ඇදෙනවට. මේ වගේ දෙයක් තමයි මේ ට්‍රෙන්ඩින් කන්ටෙන්ට්. එහෙම නැත්නම් සීසනල් කන්ටෙන්ට් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සීසනල් කන්ටෙන්ට් එක නම් දාන්නේ ඒ සීසන් එකට විසිබල් වෙන්න නම් අඩුම තරමේ මාස දෙකක් තුනක්වත් කලින් ඒක දාන්න ඕනේ. මේ කාලේ වෙනකොට ඇත්තටම අපි දාන්න ඕනේ ඊළඟ සීසන් එකේ ඒවා. ඒ කියන්නේ ස්ප්‍රින් එකේ වගේ ඒවා Adobe Stock එකේ මේ වෙද්දි දාන්න පටන් ගන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි metadata ටික හරියට දාගන්න එක. මේක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. මම link එක පහලින් දාන්නම්. metadata ටික හරියට accurate විදිහට දාලා තියෙන්න ඕනේ. වල්පල් දාලා හරියන්නේ නැහැ. අපි Google වල මොකක් හරි content එකක් search කරාම Adobe Stock එකේ එක පෙන්නන්නේ keywords වලට නෙවෙයි ඔය කියන title එකට. ඒකින්ද title එක ඊටාම වැදගත්. title description එක මහා දිගකට දාන්න ඕනේ නැහැ. characters 70ක් වගේ තියෙන දාගත්තම ඇති. ඊළඟට පළවෙනි keywords 10 ගැන වැඩි අවධානයක් දෙන්න. ඒකෙත් පළවෙනි පහට ලොකු අවධානයක් දෙන්න. ඒක රෑන්ක් කරන විදිහ ගැන කලින් වීඩියෝ එකේදී මම කියලා තියෙනවා. ඒ වගේම මේ අර 49ක් keywords දාන්න දෙන හින්දා ඔහේ keywords පුරවන්න හිතට හිතෙන දේවල් දාන්න යන්න එපා.
ඒකෙන් වෙන්නේ ඔයාගේ විසිබිලිටි එක අඩු වෙන එක. ඔයාට කීවර්ඩ්ස් එච්චර තරමක් දාන්න බැයි නම් සාමාන්‍යයෙන් 25ක් 30ක් වුණත් ප්‍රමාණවත්. මම කීවර්ඩ්ස් ගැන ලොකුවට මෙතනදි කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මගේ channel එකේ මගේ මැක්‍රෝබඩි channel එකේ මේ වෙනකොටත් වීඩියෝස් 200 ගානකට වඩා තියෙනවා. මේකේ වෙනම කීවර්ඩ්ස් ගැන විස්තර කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා. ඔයා ප්ලේලිස්ට් එකට ගියොත් එහෙම stock photography agencies වලට වෙන බෙදලා මේවා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ තව අහන ප්‍රශ්නයක් තමයි AI content අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් real ඒවාද අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. මේක ඇත්තටම ගොඩක් වෙලාවට කැටගරි එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඉමෝෂන් සම්බන්ධ දේවල්, ලයිෆ්ස්ටයිල් සම්බන්ධ දේවල්, එහෙම නැත්නම් මෙඩිකල් කන්ටෙන්ට් වගේ දේවල් ලීගල් හේතු නිසා හරි, එහෙම නැත්නම් ඇකියුරසි එකේ ප්‍රශ්න හින්දා හරි, රියලිස්ටික් ගතිය අඩුවක් නිසා හරි ඩියම ඩවුන්ලෝඩ් වෙන්න බලන්නේ මේ රියල් කන්ටෙන්ට්. ඒව ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඩවුන්ලෝඩ් වෙනවා. නමුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා අර පැත්තට ඩවුන්ලෝඩ් වෙන්න. හැබැයි ෆියුචරිස්ටික් ටෙක්නොලොජි ඒ වගේම අර රියල් නොවන දේවල් ඇබ්ස්ට්‍රැක්ට් පැටර්න් වගේ AI හරහා කරන ඒවට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ඩවුන්ලෝඩ් වෙන්න. මොකද ඒ වගේ කන්ටෙන්ට් හොඳට මේකෙන් ක්‍රියේට් කරන්න පුළුවන් හින්දා. සහ ඒකට මම අර කලින් කියපු දේවල් කිසිම දෙයක් බලපාන්නේ නැති හින්දා. ඊළඟට අවුරුද්ද පටන් ගද්දි පුළුවන් නම් ප්ලෑන් කරන්න තමන්ගේ අවුරුද්දේ මේ මාසේ මොනවද අප්ලෝඩ් කරන්නේ, මේ මාසේ මොකක්ද අප්ලෝඩ් කරන්නේ, මාස 12ට වෙන වෙනම බෙදා ගන්න. ඊට පස්සේ සතියකට බෙදා ගන්න මේ කන්ටෙන්ට් ටික තමයි අප්ලෝඩ් කරන්න කියලා. ඒ වගේ මේ සතියකට ඔය අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ඒවා එක දවසක් තියාගෙන ඒ දවසේ හදලා ඉවර කරන්න. ඊට පස්සේ අපිට ක්‍රමක්‍රමයෙන් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ එක දවසක් වැඩ කරලා අප්ලෝඩ් කරලා මාසයක් බලන් ඉඳලා මේ ආදායමක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ඇත්තටම අර බිස්නස් මොඩල් එකෙන්ම තමයි හිතන්න ඕනේ. ඒක නිසා ඔයා නිතරම මේකට අවධානය දීලා වැඩේ දිගටම කරගෙන යන්න ඕනේ. රෙගියුලර්ලි අප්ලෝඩ් කරන්න ඕනේ. දවස ගානේ අප්ලෝඩ් කරත් කමක් නැහැ. දවස ගානේ අප්ලෝඩ් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් අඩුම තරමේ සතියකට 3-4 වතාවක්වත් අප්ලෝඩ් කරන්න බලන්න. වගේම මම කලින් කිව්වා වගේම මේ වගේ ඇසෙට්ස් බයි කරන්නේ ගොඩක් වෙලාවට ඩිසයිනර්ස්ලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් මීඩියා ටීම් එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වගේ කට්ටිය. ඒකට ඒගොල්ලෝ විශේෂයෙන් හොයන දේවල් තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම calm background at work. එහෙම නැත්නම් sprint promotion banner. AI tech illustration. අන්න ඒ වගේ. ඒකෙන් මොකක් හරි ඩිසයින් එකක් ප්ලෑන් කරගන්න පුළුවන් නිසා. මේ කාරණේ හින්දා තමයි ඔය වෙක්ටර් ආර්ට් ඉලස්ට්‍රේෂන්ස් වගේ දේවල් වලට ඒ වගේම අයිකන්ස් වගේ දේවල් වලට Adobe Stock එකේ විතරක් නෙවෙයි හැම ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සි එකේම ලොකු ඉල්ලුමක් තියෙන. ඒක නිසා ඒකටත් අවධානය යොමු කරන්න. Adobe Stock එකේ මාසෙකට $1000ක් 2000ක් 3000ක් වගේ හොයාගන්න නම් ඔයා පළවෙනි 500 දෙනා අතරට පළවෙනි 700 දෙනා අතරටවත් අඩුම තරම වෙන්න ඕනේ. ඒ වගේ රෑන්ක් එකකට එන්නේ මුළු කන්ට්‍රිබියුටර්ස්ලා ප්‍රමාණයෙන් 0.3ක් විතර. ඒ නිසා තමයි මම හැම වෙලෙම කියන්නේ මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එක ඔයාගේ මූලික ආදායම මාර්ගය කරගන්න එපා. මේක අමතර ආදායමක් විදිහට විතරක් තියාගන්න කියලා. සාමාන්‍ය වගේ වීක්ලි රෑන්ක් එක මුල් 10-14 දිගටම තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාට $250ක් 350ක් වගේ ප්‍රමාණයක් හැම මාසෙම Adobe Stock කරා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න Adobe Stock එක ගැන අලුත් දෙයක් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවට වෙන share කරන්න.